අද අපි කරන්න යන්නේ ස්කයි රිප්ලේස්මන්ට් එකක්. මේ වීඩියෝ එකේ තියෙන ස්කයි එක මෙන්න මේ වගේ රිප්ලේස් කරනවා. දැන් මම ප්‍රොජෙක්ට් ෆයිල් එක ලෑස්ති කරන් තියෙන්නේ. අපි හදාගමු අලුත් කම්පොසිෂන් එකක්. නිව් කම්පොසිෂන් මේක අපි 4K වලින් දාමු. මම මේක නම මාරු කරලා මේන් කොම්ප් කියලා. මේක තමයි එතකොට අපේ කොම්පොසිට් එක ගහන්න. අපි ෂොට් දෙක ඇදලා දාමු. අපි බලමු අපේ ෂොට් එක. මම කරන්නේ දැන් අපේ ෂොට් දෙක එක එකට පස්සේ එකක් දාගන්නවා. ඊට පස්සේ ට්‍රිම් කරනවා එක ගානට. මේක තමයි අද අපි වැඩ ගන්න ෂොට් දෙක. මේක අපිට කරන්න තියෙන්නේ ස්කයි එක මාරු කරන්න තියෙන්නේ. ස්කයි එක තව ලස්සන කරන්න තියෙන්නේ. එතකොට අපි ඉගෙන ගන්නවා අද ට්‍රැකින් කොහොමද කලර් මැච් කරන්නේ, කොහොමද මාස්ක් කරන්නේ, මේ බිල්ඩින් ටික අයින් කරලා ගානට කොහොමද මාස්ක් කරන්නේ. ඒ වගේම මට අද කියලා දෙන වැදගත්ම දේ තමයි කොහොමද ඔය බෑග්ග්‍රවුන්ඩ් එකේ තියෙන බ්ලර් එක අපි දාන දේවල් වලටත් දාන්න කිය. හරිද? අපි ඒකට කියන්නේ බොකේ එක. බොකේ ඉෆෙක්ට් එක කියන්නේ පේනවද මේ බෑග්ග්‍රවුන්ඩ් එකේ බිල්ඩින් එකේ තියෙන ලයිට්ස් ලස්සනට නිකන් බෝලයක් වෙලා තියෙනවා. ඒ බ්ලර් වුණාම මේක වෙන්නේ ඕක තමයි බොකේ එක කියන්නේ. හරිද? දැන් මෙතන බාන්න මේ අර ගොඩක් ඉන්ටෙන්සිටි වැඩි ලයිට්ස් අපිට සුදු පාටට පේනවා. නැත්නම් අර කාර්වල බැක් ලයිට් එහෙම එන ලාවට තමයි පේන්නේ. හරි පොඩි හයිලයිටින් එකක් තිබ්බත් ඒ බෝකේ එක නිසා ඒක ලොකු වෙලා පේනවා. එන මේ දුර තියෙන බිල්ඩින් වල ඒක ඒ පොඩි ලයිට් එක ගන්න. හැබැයි ඒක ලොකු වෙලා පේනවා. ඕක තමයි බෝකේ ඉෆෙක්ට් එක. බෝකේ ඉෆෙක්ට් එක කියන්නේ කැමරා ලෙන්ස් එකෙන් වෙන දේ. අහසත් අපිට හරියටම පේන්නේ නැහැ. එතකොට කොහොමද අපි මේක එන්හාන්ස් කරගන්නේ ස්කයි රිප්ලේස්මන්ට් එකක් දාලා. අපි වැඩේ පටන් ගමු. ඕකේ. මම යනවා මේන් කොම්ප් එකට. හරිද? දැන් මම හිතලම තෝරගත්තා වයිට් ෂොට් එකක් සහ මිඩ් මේ දෙකේම වාට බැලුවොත් පේනවා කැමරා එක තරම ඉස්සරහට යන්නේ නැහැ වැඩිම. මේකට පොඩ්ඩක් මෙතන පොඩ්ඩක් යනවා. හැබැයි අපි දාන්නේ ඔය දාන්නේ ගොඩක් දුරින්. මං කියව පැරලැක්ස් මේ දුර තියෙන ඒවා අපි පොඩ්ඩක් ඉස්සරහට ගියා කියලා ඒවා වෙනස් වෙන්නේ නැහැ ලොකුවට. හරි. ඒක නිසා අපිට මේකට 3D ට්‍රැක් එකක් කරන්න අවශ්‍ය නැහැ. අපි දාන එලිමන්ට්ස් දුරට දාන නිසා අපිට 3D ට්‍රැක් එකක් කරන්න අවශ්‍ය නැහැ. මොකද්ද මේ ට්‍රැකින් කියන්නේ? ට්‍රැකින් කියන්නේ අපේ වීඩියෝ එක ෂූට් කරද්දී හෙල්ලෙනවනම් හරිද? අපි මේ වීඩියෝ එකට මොන හරි දානවනම් අපි ට්‍රැක් කරලා තමයි දාන්නේ. ඒ කැමරාවේ හෙල්ලෙන මූව්මන්ට් එක අපි රෙකෝඩ් කරගන්න. ඒ රෙකෝඩ් කරගනිල්ල තමයි පැක් කරනවා කියන්නේ. එතකොට අපි ඒ රෙකෝඩ් කරපු මූව්මන්ට් එක අපි දානවා ඇප්ලයි කරන ඕනම දෙයකට. ස්කයි එකක් වේවා, ටෙක්ස්ට් එකක් වේවා. එතකොට අර කලින් වීඩියෝ එකේ පාර්ට් 1 එකේ පෙන්වනා වගේ ගානට අපේ කැමරා එකේ තියෙන මූව්මන්ට් එක ඒ අපි දාන එලිමන්ට්ස් වලටත් වැටෙනවා. ට්‍රැකින් වර්ග ගොඩාක් තියෙනවා. 2D ට්‍රැකින්, 3D ට්‍රැකින් සහ ප්ලේනර් ට්‍රැකින්. තව තියෙනවා සර්ෆස් ට්‍රැකින්. හරි ඕක තමයි ප්‍රධාන වර්ග 4. 2D ට්‍රැකින් කියන්නේ 2D කියන්නේ මොකද්ද? උඩ යටයි දෙපැත්ත. ඒ කියන්නේ up down left right dimensions දෙකයි. මෙහෙම එකයි මෙහෙම එකයි. vertical horizontal. 2D කියන්නේ ඔය ටිකේ විතරක් move වෙන ඒවා track කරන්න. දැන් ඒ කියන්නේ මේ වීඩියෝ එකේ. බං මේක මේ building එච්චර ළඟ දුරට එන්නේ නැහැ. අපි third dimension එකට එන්නේ නැහැ. building ළඟට යනව නෙවෙයි දන්නේ. හැබැයි අපි girl track කරනවා කියෝ footage එකේ ඉස්සරහට ගියොත් පේනවා අපි කැමරා එකේ girl ළඟට යනවා කියලා පේනවා. girl කැමරා එක ළඟට එනවානේ. ඒ කියන්නේ ළඟ දුර යනවා. third dimension එකේ මූවමන්ට් එකක් තියෙනවා. එතකොට අපිට අනිවාර්යෙන් 2D ට්‍රැකින් හරියනවද? නෑ. 3D ට්‍රැකින් තමයි හොඳම. දැන් මෙහෙම එකක් තියෙනවා. අපි 2D ට්‍රැකින් මේකටත් දාන්න පුළුවන්. ඒ කොහොමද? දැන් 2D ට්‍රැකින් වලින් මම කියන්නේ උඩ යටයි දකුණයි වමයි විතරයි කියලා. ඒ කියන්නේ දුර ළඟ දුර පේන්නේ නෑ කියලා. එතකොට කොහොමද දැන් ළඟට එනවා වගේ පේන්න හදන්නේ? ස්කේල් කියලා වැලියු එකක් තියෙනවා නේද? එතකොට ළඟට එනකොට ඔය හිතන්න අපි පොයින්ට්ස් දෙකක් ගත්තා. හරිද? පොයින්ට්ස් දෙකක් ට්‍රැක් කරොත් 2D ට්‍රැක්. මම මෙතන පොයින්ට් එකයි මෙතන පොයින්ට් එක. ඒ පොයින්ට් එක අතර තියෙන පරතරේ අපිට බලලා යන්න පුළුවන් මේක ළඟට එනවද දුරට එනවද කියලා. නැත්තම් කැරකෙනවද නැද්ද කියලා. වාට මේක හරියටම තේරුම් යයි අපි 2D ට්‍රැකින් වලට බහිනකොට. ඊපස්සේ මං කියවනේ 2D ට්‍රැකින් හරි 3D ට්‍රැකින් හරි. ඊට පස්සේ ප්ලේනර් ට්‍රැකින්. ප්ලේනර් ට්‍රැකින් කියන්නේ මේ අපි දැන්ට මෙච්චර කල් කරේ පොයින්ට් ට්‍රැකර්ස් නේ. ඒ කියන්නේ මොකක් හරි සුදු සහ කළු දෙක වෙනස පේන කන්ට්‍රාස්ට් පොයින්ට් එක සිලෙක්ට් කරලා ඒක තමයි ට්‍රැක් කරේ. අර මතකනේ අපි 3D ට්‍රැකර් එක දැම්මහමත් පොයින්ට්ස් නේ ආවේ ගොඩක් කලින් වීඩියෝ එකේ. අපි දැන් 2D ට්‍රැකින් වලට තාවට පෙනේ. මම මෙතන After Effects 2D ට්‍රැකර් එක ඔන් කරොත් කොහොමද කරන්නේ? මෙතන ෆයිල් මෙනු එකට යනවා. වින්ඩෝ කියලා සිලෙක්ට් කරනවා. එතන පල්ලෙහාට ගියාම තියෙනවා ට්‍රැකර්. මේ දින අපේ ට්‍රැකින් ඔප්ෂන්ස් ටික. මෙතනම ට්‍රැක් මොෂන් කියන්නේ 2D ට්‍රැකර් එක. ට්‍රැක් කැමරා කියන්නේ අපේ 3D ට්‍රැකර් එක. මම ට්‍රැක් මොෂන් කියන එක ගැබ්බුවොත් අපිට එන්නේ මොකද්ද? පොයින්ට් එකක්. මම කිව්වේ අපි දැන්ට බලන්නේ පොයින්ට්ස් වල. මේ පොයින්ට්ස් කන්ට්‍රාස්ට් වැඩි පොයින්ට් එකක් අපි සිලෙක්ට් කරලා දෙන්න ඕනේ මේකට. හරි. ප්ලේනර් ට්‍රැකින් කියන්නේ මේක නෙමෙයි. ප්ලේනර් ට්‍රැකින් කියන්නේ මේ ටෙක්ස්ට් එකම අපිට සිලෙක්ට් කරන්න පුළුවන්. දැන් මෙතන අපිට පොයින්ට් එකක් පේනවද මේ ඇදුමේ? එතකොට නැත්නම් අපි මේසයක් වගේ ගත්තොත් එතන පොයින්ට් එකක් පේන්නේ නැහැ. එතකොට ප්ලේනර් ට්‍රැකින් වගේ එකක් තමයි පාවිච්චි කරනවා. ඒකට ඔය දැන් මේ පොළොව කියලා හිත මේ පොළොවේ ලොකුවට පොයින්ට් එකක්
පේන්නේ නැහැ. වාඩ නිකන් පොඩ්ඩක් සමහර තැන් කළු වෙනවා, සමහර තැන් පොඩ්ඩක් ලා වෙනවා. එහෙමනේ තියෙන්නේ. මේ අදුමත් එහෙමනේ. ඒකට ට්‍රේනර් ට්‍රැකින් වගේ එකක් තමයි ඒකට පාවිච්චි කරන්නේ. මොකද අපිට පාවිච්චි කරන්න පොයින්ට්ස් නැහැ. තේරෙනවද? ට්‍රැක් කරන්න පොයින්ට්ස් නැහැ. දැන් මේකේ බිල්ඩින් වලට දාන්න අපිට ට්‍රැක් කරන්න ඕන තරම් පොයින්ට්ස් තියෙනවා. අපිට මේ බෝකා එක ට්‍රැක් කරන්න පුළුවන්. මම කරන්නේ ට්‍රැකර් පොයින්ට් එක මෙන්න මේ පොඩි එක තියෙනවනේ. මේ පොඩි එකේ ඇතුලේ තියෙන එක තමයි ට්‍රැක් වෙන්නේ. ඒතකොට මම මේ පොයින්ට් එකට මෙහෙම දෙන්න. මේ ලොකු සර්ච් ඒරියා එක කියන්නේ ඒ පොයින්ට් එක එයා හොයන ඒරියා එක. ඒතකොට ඒක පොඩ්ඩක් මේ ගානට වගේ තිබ්බන හරි. අපි ඒරියාස් දෙක ගානට හදාගෙන මම දෙනවා මෙතන ට්‍රැක් ෆෝවර්ඩ් කියලා දෙනවා. ඊට බලන්න අපේ පොයින්ට් ට්‍රැකර් එක වැඩ ගන්න විදිය. දැන් අපිට පේනවානේ මේක හිමින් යන්න කියලා. මම කරන්නේ මට මීටර හයියෙන් යන්න ඕන නිසා මම මේ සර්ච් ඒරියා එක අඩු කරනවා. මොකද මේකේ ලොකු මූවමන්ට් එකක් නැහැ. දැන් අපි බලමු ට්‍රැක් දැන් පොඩ්ඩක් හයියෙන් යනවා නේද? ඒතකොට මේ සර්ච් ඒරියා එක වැඩි වෙන යාට කම්පියුට් කරන්න තියෙන ගාන වැඩි වෙනවානේ. ඒරියා එක වැඩි වෙන පික්සල්ස් ගාන වැඩි වෙනවා. එයාට කම්පියුට් කරන්නේ. ඒක නිසා මේක පොඩි වෙන තරමට ෆාස්ට්. දැන් එකක් හරි. මම දැන් මේක සිලෙක්ට් කරොත් ට්‍රැකර් එකෙන් පොසිෂන් කියන එක විතරයි සිලෙක්ට් කරලා දෙන්නේ. ඒ කියන්නේ මේ ට්‍රැකර් එකේ යන 2D පොසිෂන් එක තමයි ට්‍රැක් වෙලා තියෙන්නේ. දැන් මට මේ කැමරා එක මේ රොටේට් වෙන්නත් පුළුවන් නේ. පොඩ්ඩක් රොටේට් වෙන්නත් පුළුවන්, ස්කේල් වෙන්නත්, ඒ කියන්නේ සයිස් එක පොඩ්ඩක් වැඩි වෙන්නත් පුළුවන්. ඒ ඔක්කොම මට ට්‍රැක් වෙන්න ඕනේ 2D උනා. මං කිව්වානේ 2D එකක් දාන්නත් පුළුවන් අපිට පොඩ්ඩක් 3D එකක් පොඩ්ඩක් ෆේක් කරන්න පුළුවන් ස්කේල් එක දැම්මොත්. තේරෙනවද? ඒකේ ළඟට ආවම ඔබ්ජෙක්ට් එක ලොකු වෙනවා කියලා අපිට නිකන් ස්කේල් එක වැඩි කරන්න පුළුවන් නේ. තේරෙනවද? හැබැයි ඒක අර ෆේක් විදිහට තමයි අපි ඒක කරන්නේ. ඒක පොඩි හරි ට්‍රික් එකක් වගේ තමයි ඒක සලකන්න ඕනේ. ඒක හරියටම 3D ට්‍රැකින් තරම් අපි මැතමැටිකලි ඇකියුරේට් නැහැ. පොසිෂන් එක ඔන් කරලා තිබ්බේ. මම රොටේෂන් සහ ස්කේල් කියන දෙක ඔන් කරාම අපිට තව ට්‍රැකර් එකක් ආවා. මම කියවන පොයින්ට්ස් දෙකක් ට්‍රැක් කරන්න ඕනේ. අපිට නැත්තම් රොටේෂන් සහ ස්කේල් අපිට ට්‍රැක් කරගන්න බෑ. තව ට්‍රැකර් එකක් නැත්තම්. ඒතකොට මම මේකටත් අර වගේම පොඩි කරලා දෙනවා. අපි බලමු ට්‍රැක් ෆෝවර්ඩ් කරලා. රයිට්. මට පේන්නේ දැන් ට්‍රැක් වෙලා තියෙනවා අපේ පොයින්ට්ස් දෙක. දැන් කොහොමද අපි ට්‍රැකින් එක ඇප්ලයි කරන්නේ? මේකට ඕනේ අපිට null object කියලා එකක්. මම මෙතන right click කරනවා layers panel එකේ new null object කියලා දෙනවා. එතකොට අපිට එනවා null bar. ඒ null object කියන්නේ අපිට ඒකේ position නැත්නම් මේ transform values අපිට record කරගන්න පුළුවන්. අපිට his transform එකක් තියෙනවා. මොකද මේ null object එක පේන්නේ නැහැ මේ. on off කරා මොකුත් පේන්නේ නැහැ. අපිට පේන්නේ මෙන්න මෙහෙම එකක් තියෙන්නේ. ඒක හැබැයි render වෙන්නේ නැහැ. අපි render කරද්දි මේ null object කියන ඒවා පේන්නේ නැහැ. එතකොට මේක හොඳයි අපිට tracking data ටික export කරගන්න හොඳයි After Effects වල null object කියන එක. ඔන්න බලන්න දැන් මම දාන්නේ. මම යනවා මගේ tracker එකට. tracker එක select කරලා මම දෙනවා transform තමයි මට ඕනේ. edit target කියන එක select කරලා මම දෙනවා අපේ null object එක. ඊට පස්සේ apply කියලා දෙන්න තියෙනවා. දැන් පේනවා නේද අපේ මේ null එක ගානට move වෙනවා. මේ අපි බලමු දැන් මේකට sky image එකක් දාලා මම sky images දෙකක් අරන් තියෙනවා. එකක් තමයි මේක. අනිත් එක මේක. මොකක් හරියයිද දන්නේ අපි දැන්ට මේක දාලා බලමු. දැන් අපිට පුළුවන් මේක null object එකට parent කරන්න. මම මේක size එක අඩු කරගන්නවා. මෙන්න මේ ගාන වගේ තියමු අපි දැනට. ඊට පස්සේ මෙතන තියෙනවා parent and link කියලා. ඒක මම මේ select කරලා අපිට පුළුවන් මෙතන null object කියලා select කරන්න. මේ null one එක select කරාම ඒක ගානට null object එක follow කරනවා. මම sky layer එක off කරගෙන මම දානවා new solid layer එක. ඒක දානවා මම white color එකේ. ඒක මම parent කරගන්නවා අපේ null එකට. ඒකට හරිද? මොකද ඒතකොට white solid එකත් අපිට ඕන විදිහට move වෙනවනේ. ඊට පස්සේ scale එක වැඩි කරනවා. මම scale එක වැඩි කරේයි. දැන් මම null object එකට parent කරාම මේ ටික hiss වෙනවනේ. මේ ටිකයි background එක පේන්න ගන්නවා. මට එහෙම වුන්නේ නැහැ. මම scale එක වැඩි කරනවා. දැන් මම කරන්නේ මේක off කරගෙන මම mask එක අදිනවා. මොකද දන්නේ මේ white solid එක. මම ගන්නවා pen tool එක අරගෙන මෙතන මේ අපිට තියෙනවා just exposure කියලා. මේක තියෙන්නේ අපිට මේක render වෙන්නේ නැහැ. හරි මේක අපේ preview එක අපිට පොඩ්ඩක් bright කරගන්න තමයි තියෙන්නේ. මම මේකෙන් preview එක පොඩ්ඩක් bright කරගෙන මම මේක පුළුවන් තරම් accurate විදිහට අදිනවා. මම මේ යාගේ ඔළුව ගැන හිතන්නේ ඒක හිතන්නේ මම ඒක කපාගෙන යනවා. මොකද අපි යාව කපලා රොටෝස්කෝප් කරලා උඩින් දානවා අයිත් වෙනම lesson 1 එකේ කරා වගේ. දැන් මේක වර පේනවා mask එක ඉතින් හරියටම accurate නෑ නේ. මොකද අපිට blur වෙලා තියෙන්නේ ඔක්කොම හරියට පේන්නේ නැහැ. ඒක අවුලන්නේ. මම mask එකත් on කරගන්නවා. මම enter ඔබලා mask එක rename කරගන්නවා matte කියලා. matte කියන්නේත් mask වලට කියන තව වචනයක්. අපි අර adjust කරපු exposure එක අපි බිඳුවට දාගමු අයි. එතකොට අපේ ඉබ්බ ගන්නට වෙන brightness එක. දැන් අපි මේක මේ select කරලා මේ matte එකේ drop down එක select කළා mask කියන drop down එක ඇතුලේ තියෙනවා add the subtract කියලා. මම මේක subtract දාගන්න. ඊට පස්සේ දැන් වර පේනවා sky එක මට ඕන ටික සුදු ඕන නැති ටික කළු. කොහොමද ඒක අපි අපේ sky layer එකට apply කරන්නේ? මේ layer එකට apply කරන්නේ කොහොමද? sky layer එකේ තියෙනවා track matte කියලා. After Effects වල track matte කියන්නේ අපිට පුළුවන් ඕනම layer එකක සුදු නැත්තම් කළු transparent නැති pixels පේනවද නැද්ද කියලා select කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ layer එකේ සුදු ටික පේන්න මේ track matte එක select කළා මේ matte කියන එක දුන්නාම හරිද? ඒ කියන්නේ අපේ උඩ layer එක දුන්නාම ඒකේ සුදු ටික තමයි
තමයි පේන්නේ. කළු ටික පේන්නේ. මෙතන තියෙන අපිට මේ alpha matte එක තමයි select වෙලා තියෙන්නේ. ඒතකොට මම මේ select වෙන්නේ දැන් මේ ටික කළුත් නෙමෙයිනේ. ඔර පේනවාද මේ ටික කළු නෙමෙයි. මේ ටික transparent matte එක. මේ මෙහෙම transparent මේක. මෙතන හිස් මම දැන් select වෙලා තියෙන්නේ ට්‍රන්ස්පේරන්ට් එක පේන්නේ නැති කරලා සුදු පාට ට්‍රන්ස්පේරන්ට් නැති ටික විතරක් පේන්න කියලා ඒ ඉමේජ් එක. දැන් මම මේ මාස්ක් එකේ ෆෙදර් එක වැඩි කර ගන්නවා. ඉන්න මේ ගන්නට වගේ. ඊට පස්සේ මාස්ක් එකෙන් දෙපාරක් එබුවොත් අපිට එනවා මාස්ක් එකේ තව ඔප්ෂන්ස් ටිකක්. ඒකේ මාස් එක්ස්පැන්ෂන් කියන්නේ අපිට පුළුවන් මාස්ක් එක පොඩ්ඩක් එක්ස්ටෙන්ඩ් කරන්න උඩට. මම මේ සිලෙක්ට් කරලා තින්නේ මැට් ලේයර්. හරි මැට් ලේයර් එකේ මාස්ක් ටික තමයි හදන්නේ. දැන් මම ඔයාලට පේනවානේ මේක කැතයි කියලා බොරු වගේ කියලා. අපි ඒක හදන්න කලින් අපි අපේ රොටෝස්කෝප් එක කරන් මම කරන්නේ අපේ ඔරිජිනල් ෆුටේජ් එක ඩුප්ලිකේට් කරනවා. උඩට ගේනවා. මම ඊට පස්සේ රොටෝ බ්‍රෂ් එක සිලෙක්ට් කරලා ඩබල් ක්ලික් කරනවා. ඊට පස්සේ කන්ට්‍රෝල් ඔබාගෙන ලෙෆ්ට් ක්ලික් ඔබාගෙන මමයි දකුණයි අපි කලින් වීඩියෝ එක කරා වගේම බ්‍රෂ් සයිස් එක වැඩි කරගෙන මම පේන්ට් කරනවා මොන පාට. දැන් මේ ටික ඕනේ නැහැ මට. ඒක මම ඕල්ට් ඔබාගෙන ඒ ටික අයින් කරනවා. කොහොමද කොන්ඩේ ඇඩ්ජස්ට් කරන්නේ? කොන්ඩේ මේ ටික සිලෙක්ට් කරන්නේ මේ රොටෝ බ්‍රෂ් ටූල් එක ඔබන් ඉඳලා හල්ලෙහා තියෙනවා රිෆයින් එජ් ටූල්. ඒක මේ කොන්ඩ සිලෙක්ට් කරන එකක් තමයි තියෙන්නේ අයිකන් එකට. ඒක අපි සිලෙක්ට් කරනවා. එතකොට දැන් කොහොමද මේක ස්පේස් බාර් එවුවාම ප්ලේ වෙනවා. මම කරන්නේ ෆ්‍රීස් කියන බටන් එක ඔබනවා. ඊට පස්සේ අපේ ඔය රොටෝ බ්‍රෂ් එක ඇප්ලයි වෙනවා. හරි අපේ රොටෝ බ්‍රෂ් එක ෆේස් වෙලා ඉවරයි. දැන් අපිට ඕන විදිහට මෙයා උඩින් පේනවා. මම කරන්නේ රොටෝ බ්‍රෂ් එකේ සෙටින්ග්ස් ටික පොඩ්ඩක් ඇඩ්ජස්ට් කරගන්නවා. ෆෙදර් එක වැඩි කරගන්නවා. ෆෙදර් කියන්නේ මම කිව්වා එජ් එකේ බ්ලර් එක 38ක්. ෆෙදර් කියන්නේ 38ක් වගේ එජ් එක බ්ලර් වෙනවා. අපි කොහොමද අහස අදාගන්නේ ලස්සනට? මම ඉස්සෙල්ලාම මේක දාගන්නවා බ්ලෙන්ඩින් මෝඩ් එක. මොකද පේනවනේ ඩාර්ක් ආගන්න තියෙන්නේ. බ්ලෙන්ඩින් මෝඩ් එකකින් වෙන්නේ මේක මැතමැටිකලි ඔයාලට මම එක්ස්ප්ලেইন කරන්නම් වෙන ටියුටෝරියල් එකක. මේ ඇඩ් මල්ටිප්ලයි වලින් මොකද්ද වෙන්නේ කියලා. මම ඔයාලට දැන්ට වෙන දේ වෙන්න. මේ තියෙන්නේ නෝමල් එක නෝමල් තිබ්බ විදිය. මේ තියෙන්නේ ඇඩ් කියන්නේ දන්නනේ. මේ තියෙන්නේ ස්ක්‍රීන්. හරිද? ඒකත් ඇඩ් වගේමයි පොඩ්ඩක්. හැබැයි පොඩි වෙනසක් තියෙනවා. ඊට පස්සේ අනිත් එක තමයි මල්ටිප්ලයි. මල්ටිප්ලයි කියන්නේ ගුණ කිරීම. දැනට මම අර රෆ්ලි කිව්වා ඉමේජ් එකක් හැදෙන්නේ රෙඩ් ග්‍රීන් බ්ලූ කියන තුනෙන් RGB කියලා කියන්නේ ඒකට. මේ රෙඩ් channel එක, ග්‍රීන් channel එක, බ්ලූ channel එක. දැන් ඉතින් මේ බ්ලෙන්ඩින් මෝඩ් වෙන්නේ ඔන්න ඔය ගුණ කිරීම සහ එකතු කිරීම කියන එක ලේයර්ස් දෙකක් අතර වෙන එක තමයි වෙන්නේ. ඔය channels තුන එක ලේයර් channels තුන අනිත් ලේයර් එකට එකතු කරනවා. දැන්ට අපි මේක දාන්නේ ඇඩ් වලට. දැන් මම කරන්නේ curves කියන effect එක දාගන්න. control space වල මේ effects control plugin එක දාගෙන නැත්නම් වට පුළුවන් මෙතනින් effect color correction කියලා curves කියලා select කරන්න. curves වලින් වෙන්නේ මේ line එකේ මැදින් ඔබලා අපිට පුළුවන් bright ද dark ද කරන්න. මම කරන්නේ මේක brightness point එක. curves වල සාමාන්‍යයෙන් මේ මෙතන grid එකක් තියෙනවනේ. මේ grid එකේ යට ටික තමයි shadows. උඩ ටික තමයි highlights. මැද ටික තමයි mid tones. shadows කියන්නේ image එකේ shadow areas එක මේ dark areas. highlights කියන්නේ bright areas. mid tones කියන්නේ ඔය දෙක මැද තියෙන ටික. ඊට පස්සේ මම මැදින් මෙන්න මෙහෙම select කළා. දැන් පොට්ටක් විතර අපිට ඕනේ තැනට එනවා. දැන් ඔයාලට පේනවා image එක පොඩ්ඩක් අපේ නිල් පාට පැත්තකට තියෙන. يعني අපි නිල් පාට පොඩ්ඩක් වැඩි කරොත් මෙතන මම blue කියලා RGB කියන එක blue කියලා දෙන්න. එතකොට අපේ ඊට නිල් පාට එනවා. එතකොට අපිට ඒකම පුළුවන් පොඩ්ඩක් විතර නිල් පාට වැඩි කරගන්න. එතකොට මම ඊට පස්සේ මේකේ opacity කියන එක T එක කරබොත් opacity කියලා මේ drop down එක ඔබලා ඔයාලට transform වල තියෙනවා යටම opacity නැත්තම් shortcut එක T. ඒක මෙන්න මේ ගානට අපිට අඩු කරගන්න පුළුවන් මේ වගේ ගානකට. දැන් මම දානවා තව curves effect එකක්. කවදාවත් අර එක curves එකක් දාලා නවතින්න ඕන කියලා කරන්නේ මම අපිට ඕන තරම් දාන්න පුළුවන්. ඕන තරම් දාන්න පුළුවන්. මේක දාලා මම පොඩ්ඩක් විතර adjust කරගන්නවා තව bright සහ dark areas ටික මෙන්න මේ වගේ. දැන් තාම මේක fake ගතියක් තියෙනවානේ. මම මේක දැන් අපි matte එක වෙනම තියෙන නිසා අපිට පුළුවන් මේක ඕන විදිහකට size එක වැඩි කරගන්න. ඒක අපිට ඕන විදිහට වැඩි කරගන්න පුළුවන්. දැන් අපි දාන්න ඕනේ වැදගත්ම අපේ effect එක. ඒක තමයි camera lens blur. ඒකෙන් තමයි අර blur එක එන්නේ. දැන් මම මේක වැඩි කරාම පේනවනේ. හැබැයි අර ඒක වගේ පේන්නේ නැහැ නේ තාම. අර blur එකට පොඩ්ඩක් සමානයි කියලා පේන්නේ නැහැ. එතකොට අපි දාගමු මේ hexagon කියන එක ඔයාලට පුළුවන්. මේ hexagon කියන්නේ මේ බෝකෝ එකේ shape එක මොකක්ද කියලා. දැන් බලන්න අපේ hexagon එකක්ද තියෙන්නේ නෑ. පොඩ්ඩක් oval එකක් වගේ තියෙන new fusion නැත්නම් blender වගේ softwares වල පුළුවන් අපිට හරියටම ඕන shape එකක් මේකට දාගන්න පුළුවන්. අපිට ඕනේ දැන් square කියන shape එක දෙන්න පුළුවන්. හැබැයි අපි දන්න square එකක් නෙමෙයි තියෙන්නේ. මෙතන පොඩ්ඩක් oval එකක් වගේ තියෙන්නේ. එතකොට මම දැන්ට දෙනවා octagon කියලා දීලා roundness එක පොඩ්ඩක් වැඩි කරගන්න. හරියටම පොඩ්ඩක් විතර මම කරන්නේ මෙතන කයි ඉමේජ් එක මාස්ක් කරනවා. මාස්ක් ඔබලා මේ මෙතන subtract mask එකක් දාන්නේ. එතකොට feather කරනවා. බලන්න දැන් පොඩ්ඩක් විතර
අපිට ඕන ලෙවල් එකට එනවනේ අර ඒ කරපු පොඩි දෙයින්ම අපිට ඒ ලුක් එක පොඩ්ඩක් විතර හැදෙනවා. මෙතන මං කියවනේ බෝකා ඉෆෙක්ට් එකේ තියෙන්නේ highlights swing වෙනවා. මෙතන තියෙනවා මේ camera lens blur කියන ඉෆෙක්ට් එකේ gain කියලා එකක්. හරිද? gain එකකින් වෙන්නේ මේ බලන threshold එක අඩු කරන් යනකොට මම bright areas එක ping වෙනවා පොඩ්ඩක්. නේ පේනවා. එතකොට අර මේකට වෙන දේම පොඩ්ඩක් මේකටත් වෙන්න. ඒක පුළුවන් saturation කොච්චර දානවද කියලා බලන්න ඒකට. එතකොට මේක තව blur කරා නම් අර ගානට match වෙනවා. දැන් මෙතන මේ family පාට ටිකට මම එච්චර කැමති නෑ. අපි ඒක අයින් කරන්න කොහොමද? මම දානවා lumetri color කියන එක. මම දානවා මෙතන hue saturation. lumetri color නෙමෙයි. hue saturation effect එක දාලා මම select කරනවා orange ටික. මෙතන yellows තියෙනවා, reds තියෙනවා. හැබැයි oranges නෑ. මම ගන්න ඒක yellow select කරලා මෙන්න මෙතනින් select කරන orange areas ටික. ඊට පස්සේ saturation කියන එක පොඩ්ඩක් මෙන්න මේ වගේ අඩු කරනවා. දැන් අපිට පොඩ්ඩක් realistic තැනකට එනවා නේද? අපි බලමු අර අපේ effects ඔක්කොම ටික අයින් කරලා කොතනින්ද තියෙන්නේ පටන් ගත්තේ මේව තමයි sky එක තිබ්බේ. මම අර blend කරගෙන පොඩ්ඩ එනවා අපි. right. දැන් අපිට වෙලා ගියානේ ඒ tracker අපි කොහොමද මේකටත් අර look එකම දාන්නේ. මම වාට 2D tracking කරන්න නැතුව මේක planar tracking වලින් කරන්න කොහොමද කියලා දෙනවා. මම කියවනේ මේකට 3D track එකක් අවශ්‍ය නැහැ. 2D tracker එක දැන් අපි පාවිච්චි කරා. points එක select කරලා track කරා. මේක කොහොමද planar tracking වලින් කරන්න කියලා මම කියලා දෙන්නම්. After Excel එකකින් planar tracker එකකට තියෙන්නේ Mocha තමයි. Mocha තමයි සාමාන්‍යයෙන් දැන්ට software වලින් තියෙන හොඳම planar tracking තියෙන්නේ මට නම් හම්බෙලා තියෙන Mocha වල තමයි. Mocha වල light version එකක් තමයි After Excel වලින් එන්නේ. අර පුළුවන් මේම search කරන්න Mocha කියලා. එහෙම නැත්නම් මෙතන තියෙනවා Mocha AE කියලා තියෙනවා යටටම ගියාම මේ tracking වල. ඔයාලට පුළුවන් එහෙම නැත්නම් effects and presets window එක මෙන්න මෙහෙම window වලට ගිහලා select කරලා මෙතන search කරන්න පුළුවන් MOCHA Mocha AE කියලා. හරිද? Mocha AE කියලා මේ Mocha කියන බටන් එක ඔබන්න. ඊට පස්සේ Mocha open වෙනවා. මේ වගේ තමයි එන්නේ පටන් ගද්දි. මෙතන essentials කියන එක classic කියලා දාන්න. එතකොට අපිට තව tools ටිකක් පේන්න ගන්නවා. අපිට ඒකෙන් වැඩේ කරන් යන්න පුළුවන්. මම කරන්නේ මෙතන කෙලින්ම square tool එක අරගෙන මේ set එකම track කරනවා. ඔයා හිතන්නේ දැන් point track එකක් කරනවා නම් මේකයි ඔක්කොම දාන්න. එහෙම නැහැ. මම කිව්වා planar tracker එකෙන් වෙන්නේ point by point නෙමෙයි. ඒගොල්ලෝ text එකක් තමයි track කරන්නේ. text එකක්. එතකොට text එක කියන්නේ මේ පදාසෙම එයා track කරනවා. කොහොමද track කරන්නේ? අපි අඳපු shape එක මෙන්න මෙතන තියෙනවා translation rotation සහ perspective. මට ඕනේ දැන් translation scale rotation. ඒ කියන්නේ දැන් මම track forward කියන බටන් එක ගිහුවම අර පේනවා. අර ඒකට වඩා fast නේද අපේ 2 point tracker එකට වඩා. දැන් මේක close කරනවා මම. close කළාස් අනිවාර්යෙන් save කියන බටන් එක ඔබන්නවා. හරිද? අපි tracking data record කරන්නේ මොකෙන්ද? right click new null object. මම දානවා මෙතනට මේ null object එකට මම දානවා අපේ tracking data එක. කොහොමද? Mocha effect එකට යනවා. layer එක select කරලා Mocha effect එකට ගියා. මෙතන තියෙනවා create tracking data කියලා. මේ tracking data drop down එක ඇතුලේ create tracking data කියන බටන් එක ඔබලා ඒක එබුවම ඔයාලට මේනවා data එක ඇවිල්ලා තියෙනවා. හැබැයි null එකේ නෑ. මේ null එක හෙල්ලෙන්නේ නෑ. මෙතනම තියෙනවා. කොහොමද ඒක null එකට apply කරන්නේ? create tracking data එක ගුවා. මෙතන අපිට තියෙනවා කොහොමද apply වෙන්නේ කියලා. මට ඕනේ transform විදියට apply වෙන්න. මේක null 2 කියන layer එක තමයි මට apply වෙන්න ඕන. as apply export කිව්ව ගමන් අපේ null එකට null එක select කරේ ගමන් අපිට පේනවා pack එක ලස්සනට apply වෙලා තියෙන්නේ. මේකටත් මම අර කරා වගේම ටක් ගාලා solid එකක් දානවා white. මේක දානවා matte 2 කියලා දාමු අපි. ඊට පස්සේ scale එක වැඩි කරනවා. මේක මට ඕනේ null එකට parent කරන්න. කොහොමද? මෙතන parent and link කියන එක null object එක select කරනවා. pick whip එක. එතකොට ගන්නවා pen tool එක ඇදගෙන යන්න තියෙනවා. මම මේකත් දෙනවා subtract කියලා adtib එක subtract කියලා දැන් මේකට දෙනවා feather එක කලින් වගේමයි දැන් play කරොත් අපේ sky එක ගානට දෙන්න ඕනේ layer එක duplicate කරනවා layer එක duplicate කළා අපි යමු මේ වගේ frame එකකට මම ගන්නවා rotor brush එක layer එක double click කරලා අපිට open වෙනවා මේ layer එකට Mocha එක ඕනේ නැහැ නේ මම rotor එක කරන් මම Mocha එක even delete කරලා මෙන් කරනවා right කොහොමද rotor brush එක ගන්නවා පාවිච්චි කරන්නේ right මම මේක freeze කරනවා දැන් right rotor වෙලා ඉවරයි දැන් මම යනවා අපේ composition එකට අතනින් sky එක මම කරන්නේ copy කරලා control C copy මෙතනට paste කරනවා matte එක off කරගන්නවා එතකොට sky එක පේනවා දැන් අපිට අර ගානට පොඩ්ඩක් adjust කරගන්න තියෙන්නේ ඉතින් මේ හරිය කියලා එතකොට මේක අපිට තියෙන්නේ අර track matte එක දෙන්න තියෙන්නේ අපේ matte දැක්කනේ එතකොට ගානට buildings එක අපිට මතුවලා පේනවා දැන් ඔයාලට lens bokeh ඉගෙන ගත්තා track 2D tracking ඉගෙන ගත්තා planar tracking ඉගෙන ගත්තා මොකද ඒ වගේම color matching සහ masking වල පොඩ්ඩක් training වුණාද අපි එහෙනම් ඊළඟට Doctor Strange එකේ portal එක හදන්න set වෙමු